අපේ ජීවිතේ හැම දවසක්ම එක වගේමයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මොකද අපි ආස කරන සතුටු හිතෙන දවස් වගේම පීඩාකාරී දවස් අපේ ජීවිතවලට එනවා. හරිම ඉක්මනින් ගෙවිලා ගියාට මොකද පහුගිය දවස් කීපයම හරිම වෙහෙසකාරී පීඩාකාරී දවස් ටික. ඉතින් එහෙම දවසක අවසානයේ වුණත් පුංචි දෙයකින් හරි අපිට නැති වුණ සතුට හොයාගන්න පුළුවන් නම් මං කියන්නේ මොන බාධකයක් ආවත් කවදාවත් අපිව පරාජිතයක් කරන්න ලැබෙන්නේ නැහැ. ජීවිතේට ප්‍රශ්න කරදර ආවයි කියලා අපිට ජීවිතය අත්හරින්න බෑනේ. ඒක නිසා අපිට නිදහස් වෙලාවක් හම්බුන ගම අපි දැනගන්න ඕන අපිව රීප්‍රෝග්‍රෑම් කරගන්න. වැඩ වැඩි වෙච්ච වෙහෙසකර දවසකදී වුණත් අපි කැමති නේද අපි ආස කරන ඇඳුමක් නැගෙන ආසම තැනක ඇවිදින්න යන්න. එහෙමත් නැත්නම් අපි ආදරය කරන කෙනත් එක්ක ආසම තැනක කෑමක් කන්න යන්න. ඉතින් ඒ වගේ මටත් ඕනේ වුණා කහපාට ලයිට් වැටුණු පාර දිගේ හෙමින් ඇවිදන් යන්න. එහෙම හිතාගෙන පාරට බැස්සට මොකද ඉස්සෙල්ලාම අපි ආවා රෑට මොන හරි කාලා ඉන්න. කෑම කන ගමන් කතා වුණා ඊළඟට අපි මොකද කරන්න කියලා. ඉතින් අපි දෙන්නටම මතක් වුණේ එකම එක තැන. මන්තර ලැජ්ජෙන් එක වෙදාගන්න. අර අසරණෙක් මිනිස්සෙකුට මොන හරි දුන්නා වගේ මට විතර ගෑවලා දුන්නා. අර ඈතින් පේන්නේ සුදු පාටින් දිලිසි අපි දැන් එතෙන් තමයි යන්න හදන්නේ. එහෙනම් අපි ගිහිල්ලාම බලමුකෝ එතන ඉඳන් පල්ලෑ බලපුවාම ටවුන් එක පේන්නේ මොන වගේද කියලා. මේ අපි දෙන්න විතරක් තනියම රෑ වෙලා ඇතුගලට ආපු ෆස්ට් ටයිම්. කුරුණෑගල අවට ඉන්න ඕනම කෙනෙක් ඇතුගල බලන්න ඇවිත් තියෙනවනේ. මේ බුදු පිළිම වහන්සේ බලන්න උඩ ඉඳන් ටවුන් එක දිහා බලපුවාම මොන වගේද පේන්නේ කියලා. ඒත් මං කියනවා ජීවිතේ එකපාරක් හරි රෑ වෙලාවක කළුවර වැටුණට පස්සේ ඇතුගල බලන්න එන්නේ කියලා. දවල්ට දකින්නට වඩා මාරම ලස්සනයි. ඇතුගල කිව්වොත් ඒක අපි දෙන්නට අපේ ජීවිතේ විශේෂ ස්ථානයක්. අපි දෙන්න මීට වෙනකම් මං කවදාවත් ඇතුගලට ඇවිත් තිබ්බේ නැහැ. ඉතින් කොහොම හරි අපි දෙන්න යාළු වුණාට පස්සේ අපි දෙන්නට පුළුවන් වුණා ඇතුගල වඳින්න යන්න. පළවෙනි පාටම අපි දෙන්න ගියෙත් මේ ඇතුගලේ. ඉතින් බයික් එකේ අපි දෙන්න ඇතුගලේ ගියා. ඒක හින්දා ඇතුගල කියන්නේ අපි දෙන්නගේ ජීවිතේ විශේෂ ස්ථානයක්. ඉන්නේ කොහෙද කියලා. අපි ගියේ මේ කොටසට.
සතුට හිතෙන දවසක වගේම පීඩාකාරී දවසක වුණත් අපේ හිතේ තියෙන දේවල් අහන් ඉන්න පුළුවන් විදිහ කෙනෙක් ලැබෙන්නේ ඇත්තටම වාසනාවන්ත අයට විතරයි. ඉතින් එහෙම කෙනෙක් ඔයාගේ ජීවිතේ ඉන්නවනම් පරිස්සම් කරගන්න. හැමෝටම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ. බලන්නකො ලස්සන. හරියට නිකන් තරු පිරූණු හසක් පොළවට ඇවිත් වගේ. අද මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් අදට මං ගිහින් එන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.